අද අපි මාළු ඩෙවල් එකක් හදමුද? පොඩියට කපාගත්ත මාළු ටික මේ වගේ පාචනයකට දාගෙන මම ඒකට මිරිස්, ගම්මිරිස්, ලුණු ටිකත් එකතු කරලා කලවම් කරගන්නවා. කලවම් කරගත්ත මාළු ටික මම පැත්තකින් තියාගන්නවා. අද මම ඩෙවල් එකට එකතු කරගන්නේ ගෙදර තියෙන බඩු ටිකක්. ඉතින් ලීක්ස් අලයක් කපාගත්තා, මාළු මිරිස්, සුදු ලුණු, ඉඟුරු, කරපිංචා, රම්පා, අල, ලුණු, මිරිස්, කැරට් ටික එකතු කරගන්නවා. තව එනසාල්, කුරුඳු පොතු කෑලි ටිකකුත් එකතු කරගත්තා. දැන් මම මාළු ටික ගැඹුරු තෙලේ හොඳට පැදගෙන එන්න. මේ තියෙන පැදගත්ත මාළු ටික අද මම ලිපේ තමයි ඩෙවල් එක හදන්න හිතුවේ. පැදගත්ත මාළු වල තියෙන තෙල් ටිකත් එකතු කරගෙන ඒකට මම ඉස්සරවම ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, එනසාල් ඒ ඔක්කොම ටික එකතු කරගෙන සුවඳ එනකම් බැද ගන්නවා. ඊට පස්සේ මම ඒකට කැරට් ටිකයි ලීක්ස් අල ටිකයි එකතු කරගන්නවා. විනාඩියක් විතර බැදෙන්න ඇරලා ඉවර වෙලා මම ඒකට මාළු මිරිස් ටික එකතු කරගන්නවා. දැන් ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්න. මට නම් ඒක වීඩියෝ වෙලා නැහැ. දැන් අම්මිරිස් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ බැදගත්ත මාළු ටිකත් එකතු කරලා කලවම් කරගන්නවා. අද මගේ අතේ ඉතින් තක්කාලි තිබ්බේ නැහැ. ඇඹුලට ඕන නිසා අම්මා හදලා තිබ්බ බිරින් චට්නි එකෙන් ටිකක් තමයි මම මේ දාගන්නේ. ගොඩක් එකතු කරගන්න එපා. මේවා ඇඹුල ගහනවා එතකොට. ඊට පස්සේ මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකත් එකතු කරගෙන ආයෙත් මම කලවම් කරගන්නවා. ඊට පස්සේ කලවම් කරගත්ත මේ මාළු ටිකට මම ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටිකක් අමුවෙන් ගන්න ඕන නිසා තමයි අන්තිමේට එකතු කරගන්නේ. ඊට පස්සේ සෝස් ටිකත් එකතු කරගන්නවා. සෝස් දාලා ඉවර වෙලා ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. සෝස් එක කර වෙන්න බලනවා. මම අන්තිමේට මේකට සීනි චුට්ටක් එකතු කරලා ඉවර වෙලා කලවම් කරගෙන හදාගත්ත මාළු ඩෙවල් ටික ඉක්මනින්ම බෙදා ගන්නවා. හරිම ලේසි මේක හදන්න. ගෙදර තියෙන බඩු ටිකෙන් තමයි. හැබැයි රසේ නම් වෙනසක් නැහැ. මේ ඩෙවල් එක මම හදාගත්තේ එග් රයිස් එකක් එක්ක. ඉතින් මම ඒකේ රෙසිපි එකත් ඔයාලට අරගෙන එන්න. හදලා බලන්න මේක රස කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් ආයෙත් රස වීඩියෝ එකකින් හම්බෙමු.